අයියෝ මැද මැද ඉද්දිම තාච්චිය බිඳුනනේ. මේ වගේ අගහිඟකම් තියෙන කාලෙක අලුත් තාච්චියක් කොහෙන් හොයන්නද? කමලෝ කොහෙද ගියේ? මෙන්න මෙහෙ. ඇයි මේ කෑ ගහන්නේ? ඇයි කෑ ගහන්නේ කියලා තේරෙන්නේ නැද්ද? බලන්නකෝ දැන් කොච්චර දවල් වෙලාද කියලා. යන්න මගේ සෙල්ලම් බඩු කූඩේ ලෑස්ති කරලා දෙන්න. මට ඕවා විකුණන්න ආයෙත් යන්න ඕනනේ. අද සෙල්ලම් බඩු විකුණන ලැබෙන සල්ලි වලින් මට තාච්චියක් අරන් එන්න. තාච්චියක්? තාච්චිය ගැන නම් කියන්න එපා. තාච්චිය සෑහෙන්න පරණයි. ඒකයි අද උදේ මදින්න යද්දි බිඳුනේ. මොනවා කියනවද? මේ වගේ අගහිඟකම් තියෙන කාලෙක තාච්චිය බිඳුනත් සෙල්ලම් බඩු විකුණලා ලැබෙන සල්ලි වලින් තාච්චියක් ගන්න එක හරිම අමාරු වැඩක් වෙයි. කමක් නැහැ. ගන්න බැරි නම් ඕන නැහැ. අපේ මේ දුප්පත් පවුලේ උයන පියන ටික මට අර මැටි හැලිය උයන්න පුළුවන්. තේරෙනව නෝනේ. මට හැමදේම තේරෙනවා. දෙයියයි ඔබ මේ වගේ දුප්පත් පවුලකට එව්වේ. නැත්තම් පොඩි තාච්චියක් වෙනුවෙන් ඔබට මෙච්චර දුක් විඳින්න වෙන්නේ නැහැනේ. මොන දුකක්ද? මොනවා වුණත් කතා කර කර ඉඳලා වැඩක් නැහැ. මම කෝඩේ අරන් එන්නම්. මෙන්න ඔයාගේ සෙල්ලම් බඩු කෝඩය. හිත රිදව ගන්න එපා. බලන්නකෝ අද ඔයාගේ සෙල්ලම් බඩු ඔක්කොම විකිනේ. කවුද දන්නේ නෝනේ? අද මම යන්නේ ඔන්න ඔය එකම එක බලාපොරොත්තුව හිතේ තියාගෙනයි. ඇත්තටම දැන් තියෙන මිලාදික සෙල්ලම් බඩු ASCII කවුරුවත් මේ වගේ සෙල්ලම් බඩු ගන්න කැමති නෑ. එහෙනම් මම ගිහින් එන්නම්. සෙල්ලම් බඩු ගන්න සෙල්ලම් බඩු. ಜಾති සෙල්ලම් බඩු තියෙනවා. සෙල්ලම් බඩු එන්න ගන්න සෙල්ලම් බඩු ගන්න. කුසුම මොනවද ඔය හැලී වියන්නේ? මොනවා වියන්නද අක්කේ? මේ අලහොද්දක් හදනවා. මොකද හැලිය හොදි වියන්නේ ඇයි? ඔයාට තාච්චියක් නැද්ද? ඇත්තටම රේණුවක්කේ අද උදේම මගේ තාච්චිය බිඳුණා. ඒකයි මේ අමාරු වෙටලා හැලිය උයන්න උනේ. ඇත්තටම ඔයාලව දැක්කම මට hina යනවා. ඔයාගේ ගෙදර තියෙන එකම එක තාච්චියක් විතරද? ඕකේ මොකද්ද hina වෙන්න තියෙන්නේ? හැමෝම ඔයාලා වගේ පෝසත් නැහැනේ. තාච්චි ගොඩක් තියාගන්න. අපේ දුප්පත් පවුලේ එදා වේලේ යන්තම් පියව ගන්න කට්ට කනවා. අපිට කොහෙන්ද ඔච්චර තාච්චි? ඇයි මේ තරහා ගන්නෙ? මම ඔයාට පොඩි විහිළුවක් කළේ. විහිළුවක්වත් කරන්න බැරි හැඩයි. ඔයාගේ මිනිස්සයා සෙල්ලම් බඩු විකුණන එකේ සෙල්ලම් තාච්චියක් අරගෙනත් ගන්න ඔයාට තිබුණානේ. කාගේවත් දුර්වලකම් දිහා බලලා hina වෙන්න එපා රේණුවක්කේ. දෙයියන්ගේ සෙල්ලම් තේරුම් ගන්න අමාරුයි. කාට මොන වෙලාවෙ මොනවා දෙයිද කවුද දන්නේ? මොකද කුසුම? ඔයා මට සාප කරනවද? නැහැ රේණුවක්කේ. මං වගේ දුප්පත් කෙනෙක් ඔයාට කොහොම සාප කරන්නද? ගිජුලි හිණියන්ගේ ප්‍රාර්ථනා වලට හරක් මැරෙන්නේ නැහැ. මොකක්ද? කවුද කිව්වේ? මම හරකෙක්ද? මම එහෙම කිව්වේ කවදද? තේරුණා. කටට වඩා ලොකු කතා හොඳයි. මම යනවා යන්න එහෙනම්. රේණුවක්කා තරහ වී යන්න ගියා. දවස් 30 සෙල්ලම් බඩු විකුණලත් කාදරට ලොකු සල්ලියක් නම් හම්බ වුණේ නැහැ. දවස පුරා ආව වේලි සෙල්ලම් බඩු විකුණලත් තාච්චියක් ගන්න සල්ලි හොයාගන්න බැරි වුණානේ. මේ මුණත් තරම් නෝන ළඟට කොහොමද යන්නේ? ඇත්තටම මෙහෙම ජීවත් වෙලා වැඩක් තියෙනවද? මොකද පුතේ ඔහොම බලන් ඉන්නේ? තාච්චියක් ගන්නවද? ගත්තොත් මට ලොකු උදව්වක්. නැහැ ආච්චි අම්මේ. මට තාච්චියක් ගොඩක්ම ඕන වුණත් මගේ ළඟ සල්ලි නැහැනේ. මොකද පුතේ සල්ලි නැතුව තාච්චි ගන්න බෑනේ. හැබැයි මේ තාච්චිය උස්සන් මට උඟ දුරක් යන්න තියෙනවා. ඔයා මේක ගත්තොත් මට ඇත්තටම ලොකු උදව්වක් වෙයි. නැහැ ආච්චි අම්මේ. ඌමනාව තිබුණත් කරන්න ක්‍රමයක් නැහැ. එතකොට ඔය ඔළුවේ තියෙන කූඩේ මොනවද තියෙන්නේ? මේ කූඩේද? මේකේ සෙල්ලම් බඩු ගොඩක් තියෙනවා. එහෙනම් වැඩේ හරි වුණානේ. මටත් සෙල්ලම් බඩුවක ලොකු උවමනාවක් තිබුණා. ගෙදර පොඩි මුණුබුරෙක් ඉන්නවා. එහෙනම් ඔයා මේ තාච්චිය වෙනුවට මට සෙල්ලම් බඩුවක් දෙන්න.
ඒ මොකද ආච්චි අම්මේ එහෙම කරන්න පුළුවන්ද? ඔයාගේ මේ ලස්සන තාච්චි මිලයි මගේ මේ ලාභ සෙල්ලම් බඩුවේ මිලයි සමානයි. ඔයා දෙනවද නැද්ද කියන්නකෝ. මම කියන්නේ මේ තාච්චිය උත්සන් යන්න මට හරිම අමාරුයි. මගේ ලාභ සල්ලි කලින්ම හම්බ වෙලා තියෙන්නේ. දැන් කියන්න ගන්නවද නැද්ද? ඔව් ආච්චි අම්මේ නොගෙන ඉන්නේ ඇයි? අනිවාර්යෙන්ම ගන්නවා. මේ බලන්න මේ කූඩෙන් ඔයා වඩාත්ම කැමති සෙල්ලම් බඩුවක් ගන්න. හැබැයි මට තාච්චිය දෙන්න. මෙන්න මේ සෙල්ලම් බඩුව හරිම ලස්සනයි. දවස තිස්සේ අව්වේ වේලි ඔයා ගොඩක් දුක්ුණා. මම මේ සෙල්ලම් බඩුව තියාගන්නවා. ඒ වෙනුවට ඔයා මේ තාච්චිය අරන් යන්න. මේකෙන් කැමති දෙයක් හදාගෙන කන්න. ඒක කොහොමද පුළුවන් වෙන්නේ ආච්චි අම්මේ? බඩු මිල තියෙන හැටියට මම වගේ දුප්පතෙක් කොහොමද කැමති දේවල් කන්නේ? එක පාරක් උත්සාහ කරලා බලන්නකෝ. මගේ මේ තාච්චිය සාමාන්‍ය තාච්චියක් නෙවෙයි. එක පාරක් ඒකට කියන්න විතරයි ඕනි. ඔයාට මොනවද කන්න ඕනි කියලා ඒක ඔයාට දේවි. පුදුමයි. ආච්චි අම්මා මේ මොන වගේ කතාවක්ද කිව්වේ? මුකුත්ම තේරුනේ නැහෙනේ. ඒකෙන් වැඩක් නැහැ. තාච්චිය තරන් ගෙදර යනවා. කොනෝනේ කොහෙද ගියේ? බලන්නකෝ ඔයාට මොනවද ගෙනාවේ කියලා. අම්මෝ ඔයා මෙච්චර ඉක්මනට ආවද? මොකද මේ හැමතැනම කෑ ගහන්නේ? කලින් බලන්නකෝ මම මොනවද ගෙනාවේ කියලා. අප්පට බොල මෙච්චර ලස්සන තාච්චියක් කොහෙන්ද හම්බුනේ? අනිවාර්යයෙන්ම ලොකු සල්ලියක් යන්නේ නැති. මම තාච්චියක් ගේන්න කිව්වා කියලා මෙච්චර ලොකු ලස්සන එකක් ගේන්න ඕනද? අපරාධි බිමල් මෙච්චර සල්ලි නාස්ති කළේ. කලින් අහන්නකෝ මොකද උනේ කියලා. මේකට මගේ එක සතියක්වත් ගියේ නෑ. ඒ මොකද්ද මොනවද මේ කියන්නේ? ඔව් ඇත්තමයි කියන්නේ. මේක වෙනුවට එක ආච්චි අම්මා කෙනෙකුට ලාභ සෙල්ලම් බඩුවක් දෙන්න උනා. බලන්නකෝ ගිහිල්ලා මේකේ රස මොනවා හරි හොයාගෙන එන්නකෝ. හැබැයි ගෙදර මුකුත් නැහැනේ. දැන් ඔයාට මොනවා උයලා දෙන්නද? ආච්චි අම්මා කියපු දේ ඇත්ත වුණා නම් අපිට ඕනම වෙලාවක කැමති දෙයක් කන්න තිබුණා. ඇයි ආච්චි අම්මා මොනවද කිව්වේ? හැමදේම අතහැරලා දාන්නේ. ආච්චි අම්මා කියපු එකේ එකපාරක් උත්සාහ කරලා බැලුවාම මොකද වෙන්නේ? යමුකෝ ලිප ළඟට. බලමුකෝ තාච්චියේ මැජික් එකක්ද කියලා. එහෙනම් මස් වියලා දෙන්න. අම්මෝ මේ මම මොනවද දකින්නේ? ඒ කියන්නේ ආච්චි අම්මා කියපු ඔක්කොම ඇත්ත. ආනේ ඇත්තටම. ඒ කියන්නේ දැන් අපිට කන්න හිතන ඕනම දෙයක් කන්න පුළුවන්. ඔව් නෝන් එහෙම තමයි පේන්නේ. එහෙනම් අපිට ආයෙත් අගහිඟකම් ඇති වෙන්නේ නැහැ. මේ හැමදේම ඔයාගේ මහන්සිය සහ අවංකකමේ තෑගි. එන්න බිමල් මම ඔයාට උණුනුවේම බතුයි මසුයි බෙදලා දෙන්නම්. මරු රහ මස් නොවේ හරියට දිව්‍ය භෝජනයක් වගේ. සහතික ඇත්ත. මැජික් තාච්චියේ යුම්බියුම් වලට සම කරන්න වෙන මොකුත් නැහැ. ඒක නම් ඇත්ත නෝන්. එහෙනම් අද රැයට මට උණුනුවෙන්ම බුරියානි ඕනේ හොඳේ. එහෙනම් එහෙම කරමු. දැන් කන දේ සිත සංසුන්ව කන්නකෝ. කුසුම්ලාගේ ගෙදර හදන බුරියානි වල සුවඳ රේණුගේ ගෙදරටත් දැනෙන්නට විය. ෂා මෙච්චර හොඳ බුරියානි සුවඳ කොහෙන්ද එන්නේ? මට සුවඳක් ඔයා මට කිව්වත් නැහැ ගෙදර බුරියානි හදනවා කියලා. මොන පිස්සුවක්ද? මම කවදද කිව්වේ මම ඕවව් යනවා කියලා? එහෙනම් මෙච්චර ලස්සන සුවඳක් එන්නේ කොහෙන්ද? මට හිතෙන්නේ කුසුමලෑ ගෙදරින් වගේ එන්නේ. ඒ මොකද අර සෙල්ලම් බඩු විකුණන එකාගේ ගෙදරින්? උන්ට එදා වේල පියව ගන්නත් අමාරුයි. උන්ට කොහෙන්ද මෙච්චර දේවල්? මමත් ඔය ගැන තමයි හිතන්නේ. අනික අද දවල් විතරක් මම දැක්කේ උන්ගේ ගෙදර අලහොද්දක් වියනවා. එක රැයින් මොනවා වෙලාද මේ හැටි රසට වියන්නේ? මොනවද මේ කියන්නේ නෝන? එහෙනම් වැඩි සැක සහිතයි වගේ. මටත් එහෙමමයි හිතෙන්නේ. හැබැයි ඔයා හිතන්න එපා. ඊට උදේ වුණාම මම මේකේ අගක් මුලක් හොයාගන්න. හේ
ඔයා ඒක කරනවා කියලා මම හොඳටම දන්නවා. මොකද කාගේ හැලිය මොනවද යන්නේ කියලා ඔයාට වැඩිය හොඳට වෙන කවුද දන්නේ? මොකක්ද කිව්වේ? නෑ මොකුත් නෑ. ඉක්මනට උයලා ඉවර කරන්න ඕනේ. ආයෙත් එයා આવොත් කන්න ඉල්ලයිනේ. කෝ කුසුමා කොහෙද ගියේ? රේණුවක්කේ එන්න. මං හිතුවේ ඊයේ වුණ දෙයට පස්සේ ඔයා ආයේ අපේ ගෙදර එන එකක් නැහැ කියලා. ඇයි නංගි මම නෑවිත් ඉන්නේ. අලුත් ආච්චියක් අරන් තියෙන්නේ. ඒකයි මම බැලුවේ ඊයේ රෑ මෙච්චර රස කෑම සුවඳක් කොහෙන්ද ආවේ කියලා. එතකොට අලුත් ආච්චියක් හංගලා තිබුණා නේද? ඔව් රේණුවක්කේ. ඉතින් අද මොනවද උයන්නේ? එළවලුවක් මොකොත්ම පේන්නේ නැහෙනි. ඒ වුණාට තාච්චිය ලිප උඩ තියලා. මට අමතක වෙලා ලිපෙන් තිබ්බේ. මෙන්න මේ දැන් බානවා. දැන් සෑහෙන දවල් වෙලත් එක්ක කීයටද නේ උයන්නේ? රේණුවක්කේ මේ දැම්ම උයනවා. තේරුණා. මම මෙහි ඉන්න නිසා ඔයාගේ වැඩ පාඩු වෙනවා ඇතිනේ. නැහැ රේණුවක්කේ. ඇයි ලැජ්ජ වෙන්නේ? එහෙනම් මම යන්න. වෙන වෙලාවක එන්න. රේණුවක්කා ගෙදර යනවා යයි පවසා ජනේලේ ළඟට ගොස් ඉබී බලයි. අනිවාර්යයෙන්ම මොකක් හරි හොරයක් තියෙනවා. අද මමත් බලන්න. සෙල්ලම් බඩු විකුණන එකෙක් වෙලා මුංගේ ගෙදර මෙච්චර රසට උයන්නේ කොහොමද කියලා. හොඳ වෙලාවට රේණුවක්කා ගියා. දැන්වත් උයලා ඉවර කරන්න ඕනේ. අද උයන්නේ උරුල්ල මාළු. බලමුකෝ තාච්චි මැජික් එකක්ද කියලා. එහෙනම් මාළු උයලා දෙන්න. මැජික් තාච්චි බලේ දැක රේණුවක්කා පුදුම විය. අම්මෝ මේ මම මොනවද දකින්නේ? මැජික් තාච්චිය? දැන් තමයි තේරුනේ. මේ මැජික් තාච්චියෙන් තමයි මුන් හැමදාම මෙච්චර රසට කන්නේ. නැහැ. මොනවා හරි කරලා ඔය තාච්චිය මට ඕනමයි. හරි. ඉවුම් පියුම් ඔක්කොම ඉවරයි. මේවා කාමරේට අරන් යන්න ඕනේ. මෙන්න අවස්ථාව. කුසුම කුස්සියේ නැහැ. මේ වෙලාවේ මම අර මැජික් තාච්චිය හොරකම් කරන්න ඕනේ. රේණු හොරෙන් කුස්සියට යයි. ඔන්න තාච්චිය තියෙනවා. ඊයේ මට ලොකු කතා කිව්වා නේද? අද බලන්න කොයාගේ මැජික් තාච්චිය මම කොහොමද උදුරගන්නේ කියලා. රේණු තාච්චියට අත තියෙනවා සමගම අතට ගිනි එවිලිනි. අම්මෝ මාව මැරුණා. මුළු අතම පිච්චෙනවා. බේරගන්නෝ මාව බේරගන්නෝ. ඒ මොකද රේණුවක්කේ ඔයා මෙහෙ? අනික ඔයාගේ අතට ගින්දර ආවේ කොහෙන්ද? ඉන්න මන් දැම්ම ගින්දර නිවනවා. කුසුම අතට දැමූ වතුරෙන් ගින්න නිවි ගියා. මට සමා වෙන්න නංගි. ඊර්ෂ්‍යාවට සහ ක්‍රෝධයට මම ඔයාගේ මැජික් තාච්චිය හොරකම් කරන්න හැදුවා. මොනවද මේ කියන්නේ රේණුවක්කේ? ඔයාම හොරෙක් උනේ කොහොමද? මට සමා වෙන්න නංගි. ඊර්ෂ්‍යාවට සහ පෙරේතකමට මම අන්ධ වුණා. ඒකයි මම මේ පාර තෝරගත්තේ. හැබැයි දෙයියෝ ඒක ඉවසුවේ නැහැ. ඒකයි මගේ අත පිච්චුවේ. මට සමා වෙන්න. අඬන්න එපා රේණුවක්කේ. ඔයාගේ වැරද්ද තීරුම් ගත් එක ගැන මම සතුටු වෙනවා. ඇත්තටම කුසුම ඔයාගේ හිත ගොඩක් හොඳයි. රේණුවක්කේ තාච්චි අපේ වුණාට ඔයාට මොනවා හරි කන්න හිතුණාම මට කියන්න. මම ඔයාට ඒක හදලා දෙන්නම්. දැන් සතුටුයිනේ.